මේ දෙන කන්ද ඇවිල්ලා ගෙනින්ම ගහන්න පුළුවන් නේ. මේ කන්ද ආපු. මෙයාලා ගෙදර ඉඳලා නැද්ද? ජාන්සික මාත්‍ය ඇවිල්ලා දවස් දිවුවා 28 ඇවිල්ලා යන්න කියලා. ඔව්. මේ කිව්වේ පස්සේ ගියේ නැත්තම් යන්නේ නැහැ. මෙහෙ ලොකටම ඇවිල්ලා තියෙනවනේ. දැන් මෙතන ඈත් වෙලා තියෙන්නේ. මේක ඇවිල්ලා තියෙන්නේ. තාම එනවා අතර පාරවල් නේ. මේ කන්දන වැඩි උස නැහැ මට නේ. මේ කන්ද උස නැහැ. උස නැතුණාට වෙනාට කන්ද සම්පූර්ණ මේ නිවිලි ඇවිල්ලා තියෙන්නේ. මේක රවුම් ඔය පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇවිල්ලා වට කරගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ ඈත් වෙලා තියෙන්නේ නැත්නම් වතුර පාරද? මේ වතුර ආපු පාර තියෙන්නේ. ඔය මේ ගල් තිබුණේ නැහැ. මේ ගල් ඇවිල්ලා මේ නැවතිච්ච ඒවානේ. උඩින්? ඔව් ඔව්. අම්මලගේ. අර ඔයා කියන්නේ මේ ගෙවල් විතර ලොකු ගල් තියෙනවා මේ පෙරලිලා. මේකට තියෙනවද? ඔව්. ආයේ මේ වැස්සට ඒකනේ ඔය බයෙන් හින්දානේ මේ ගෙදරයි අර පල්ලෑ ගෙවල් තුනක් අයින් කරා. ගාලෝ සයිස් එක බලන්න. බලන්න කියන ගල් ඔක්කොම ඇවිල්ලා මේ රැන්ති මෙතන තමයි නෑතුනේ. මෙයාලා ගෙදර ඉඳලා? මෙයාලා ගෙදර මේ හිටියේ නෑ මෙයාලා අයින් වුණා. අනේ ඉවරයි ගියේ නේ. ඔව්. අපේ පේනවා මේ ගෙවල් වල ඉන්න බෑ කියන එක. මේ ගෙවල් අත්හැරලා දාලා ගිහිල්ලා. ඔව් මේක දැන් ඇවිල්ලා මෙයාලා පන්සලේ ඉන්නේ. කඳවුරු වල. ඔක්කොම මඩනේ. හරිද? ඔක්කොම මඩ. ඔව්. මේවත් ඔක්කොම මඩ. මේක කොහොමද ඉන්න බෑ මෙයාලා. තරහින් යනවා ෆොටෝ එකක් ගන්න. බලමු. බලන්න ඕතියක් මේ ගල් මේ ළඟ රැඳිලා තියද්දි හිටියයි කියලා. මේ ඔක්කොම අපුවන් තියෙන්නේ. මේ පැත් ඉස්සෙල්ලාම එනවා සද්දේ ඇවිල්ලා තියෙන්නේ මේ මෙයාලගේ මේ පැත්තෙන් මේ සද්ද ඇවිල්ලා තියෙන්නේ. ඔව් මේ පැත්තෙන් එනවා කියලා. ඉතාලේ මේ ඒකයි මේකත් මේකත් 29ම දාවේ. ඔව් මේක 29 උදේමයි. දැන් මේක මේ පැත්තෙන් එනවා කියලා තමයි මෙයාලට ලාවට ඇවිල්ලා කන්න ගැටයක් වගේ ඇවිල්ලා නැවතිලා තියෙනවා. ඒ වුණාට අර හරියනේ ඇවිල්ලා තියෙනවා ටිකක් පහළට. මේ පැත්තත් ඇවිල්ලා නේ. ඔව්. ඒ ඉදිරියට පාත්තට ඇවිල්ලා තියෙනවා. මාර්ගයසේ දානේද? ඔව් ඉතින් දැන් ඉතින් මේවා දැන් අර භූමිසමතාවයකින් ආවනේ. ඔව්. ඔක්කොම අධි අවදානම් කියලා දැන් අපේ ගෙවලුත් අධි අවදානම් කියලා දීලා තියෙනවා. දීලා තියෙනවා. ඔව් දීලා තියෙන ඔක්කොම. ඉතින් මේ මිනිස්සු පන්සලේ ඉන්නම එතන ඒ කන්ද ඇවිල්ලා තියෙනවා. මෙතන අර මඩහපල කන්ද ඔයා දන්නවද ඉදේිසේ විදුහල් පිටි ගෙයක් ඉන්නේ. අන්න එහෙන් පටන් ගත්ත පිටේ එතන තියෙනවා. ගුණවේදීගේ ගේ තියෙන්නේ ආන් අරක හරියි. යමන පල්ලෙහාට. මම තනි කරලා ගේ ඉවරයි නේ. ඉවරයි. මේක ඉන්න බැරි තත්ත්වෙක. නාන්න දෙනවා දැන් නේ. නාන්න දෙනවා. දියාලේ නාගරම යා.
හොයන්න ඕනි. බලන්න. කණි ගහලා තමයි ගහලා. ගලක් ඇවිල්ලා නැහැ නේ. ඇවිල්ලා තියෙන ගල පෙරෙන්න. යටද? යට කස්වල් යට වෙලා තියෙනවා. ආන්දර දෙකයි නේ. ඔව් කිසි. දැන් පහදින් ඉන්නවා ගාන. ඔයාලා කාවේ පයින්නේ මේ ඉඳන් ගත්තේ? අර විමානවල හොටලේ හොටලේ යනවා. විමාන ලිස්ට්ස් එකේ මේ හොටලේ තියෙන. ඔව් එයානේ. බලන්න ඉතින් අවදානම් ඉඳන් කීයද ගත්තේ? කීයද දන්නේ නැහැ. දාලා බලන්න. ඒ හොලනම් ඉවරයි. ඔව් නිදායි තියාගෙන ඉවරයි. එතනනේ ඇඳ තියෙන්නේ. කරීලා හොදනවා නම් ඔයාලා හොයන්න බලන්න. ඔව්. ඒ ගල එන්නේ නැහැ කියෙ කට්ටිය. මේ තියෙන්නේ 15 නායකය තැන. 15 කන්ද නේද? 15 කන්ද නායකය තැන. අර යටින් පේන්නේ. මම අපේ ඕමාරගොල්ලේ ජයවර්ධන අයියත් එක්ක ආවේ. ඕමාරගොල්ල රිල්ලේ. ජයවර්ධන අයියා තමයි ඉතින් මට පාර පෙන්නන්නේ. 15 කාගේ ගෙදරද මේ? විජේසේකරගේ ගෙදර. ගුණසේකර නේ? විජේසේකර උඩ ගෙදර. උඩ තියෙන විජේසේකරගේ ගෙදර. අර පුවක් ගත්ත වෙලා තියෙන්නේ? ඒ වතු මේ උඩ අයිතිකරු ඉන්නවා ඒව මේ එයාගේ වත්ත නෙමෙයි ඔය සුනිල් කියන කෙනාගේ වත්ත තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ දෙපැත්තේ තුන් පැත්තේ එයාගේ අක්කර 3ක් විතර ඇවිල්ලා තියෙනවා කියන පුවක් වලින්. අක්කර 3ක් කියද? ඔව්. අර ගලක් නේ මං හිටලා තියෙන්නේ. ඔව් ඒ ලොකු ගලක් ඇවිල්ලා අර දැන් ඇවිල්ලා තියෙනවා ඒවත් ආපහු ඔය දිවැහි වැස්සොත් එහෙම ඔවා පහළට එන්න ඉඩ තියෙනවා. ඉඩ දෙනවා. අපි යන්නේ නේද? මෙතන ඉන්න එක භයානකයි දැන්. මේ තියෙන මඩහපොළට යන පාර. ඕමාරගොල්ල හරහා කන්ද උඩින් මඩහපොළට යන පාර.